හායි මචංලා ඔන්න කාලයකට පස්සේ අලුතින් වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවා. ඔයාලා දන්නවා මගේ වීඩියෝ සරහා මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ මම දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ගස් ලැබුවා ගාව සම්බන්ධයෙන් වුණත් මම 100%ක් දන්න කෙනෙක් නෙමෙයි. මම ගස් ලැබුවා ගාව සම්බන්ධයෙන් පරිණත පුද්ගලයෙකුත් නෙමෙයි. නමුත් මම ගස් ලැබුවා ගාව කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ සරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගොඩක් වෙලාවට මම උත්සාහ කරන්නේ. ඉතින් ගස් ලැබුවා ගාව පටන් ගන්න ඉන්න කෙනෙක්ට එහෙමත් නැත්නම් දැනටමත් ගස් ලැබුවා ගාව කරගෙන යන කෙනෙක්ට මගේ වීඩියෝස් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි ගස් ලැබුවා ගාව කරද්දී මම කියන ක්‍රමවේද 100%ක්ම නිවැරදි 100%ක්ම සාර්ථකයි කියලා මම කියන්නේ නැහැ. සමහර විට මම කියන ක්‍රමවේදයන්ට පරිබාහිරව මීට වැඩිය 100%ක් සාර්ථක මීට වැඩිය 100%ක් නිවැරදි ක්‍රමවේද තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන මම තර්ක කරන්නේ නැහැ. මම කියන දේ තමයි 100%ක්ම හරි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ගස් ලැබු පැලයක් හිටවන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට පේනවා මේ වෙද්දි වගා භූමිය ගස් ලැබු පැල හිටවන්න පුළුවන් මට්ටමට හදලා ඉවරයි. ඉතින් කාණු කපලා තියෙනවා. ඒ වගේම බට ලයින් එක ඇදලා තියෙනවා. සහ ඔයාලට පේනවා ඇති මේ පැත්තේ ඒ කියන්නේ වගා භූමියේ මේ පැත්තේ මේ වෙද්දි ගස් ලැබු පැල හිටවලා තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් වීඩියෝස් වල ගොඩක් කට්ටිය කියනවා සාමාන්‍යයෙන් ගස් ලැබු පැලයක් හිටවන්න කලින් අඩි 1.5ක 2ක විතර වලක් කපලා ඒ වලට මූලික පොහොර දාලා එහෙමත් නැත්නම් කුකුල් පොහොර හරි පුරවලා තියලා ටික දවසකට පස්සේ ගස් ලැබු පැලයක් හිටවන්න ඕන කියන කතාව. ඇත්තටම ඒ ක්‍රමවේදය ගස් ලැබු පැලයක් සාර්ථකව හැදෙන්න හොඳ ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. ඇත්තටම මම ගස් ලැබු පැලයක් හිටවන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ගස් ලැබු පැලයක් හිටවන්න ඇත්තටම ඒ තරම් ලොකු වලක් කපන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කපන්නේ වලක් කපන්නේ ගස් ලැබු පැලේ හිටවන්න වලක් කපන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ පැලේ පැකට් කරලා තියෙන ප්‍රමාණය හිටවන්න පුළුවන් මට්ටමට වලක් විතරයි මම කපන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පැලේ සාමාන්‍ය අඟල් 7ක් 8ක් විතර මේ වෙද්දි වර්ධනය වෙලා තියෙන්නේ. ඇත්තටම මේ පැල මම ගෙනල්ලා සාමාන්‍යයෙන් මේ වෙද්දි මාසයක විතර කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති පැලෙත් පොඩ්ඩක් කහ ගතියකට ඇවිල්ලා තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ වගේ පැලේ සාමාන්‍යයෙන් මේ වගේ මට්ටමකට එද්දි මේ වෙද්දි මේ පැලේ වගා භූමියේ හිටවලා තියෙන්න ඕන. ඉතින් මම හිටවන්න ටික දවසක් පරක් වුණා. ඒකට හේතුව තමයි මම මේ වගා භූමිය හදාගන්න පොඩ්ඩක් පරක් වුණා. ඉතින් කොහොම වුණත් මම සාමාන්‍යයෙන් ගස් ලැබු පැලයක් හිටවන්න වල කපද්දි කපන්නේ මේ පැකට් කරලා තියෙන ප්‍රමාණය පස්සයට හිටවන්න පුළුවන් ප්‍රමාණයට තමයි මම වලක් කපන්නේ. ඉතින් ඒ වගේම තමයි මම පැලේ හිටවන්න කලින් මෙන්න මේ පොහොර එක ඔයාලට පේනවා ඇති යාර්මිලා කොම්ප්ලෙක්ස් කියන පොහොර එකෙන් ග්‍රෑම් 5-10ක් අතර ප්‍රමාණයක් වලට දාලා ඒ පොහොර ප්‍රමාණය වැහෙන්න යම් පස් ප්‍රමාණයක් දාලා ඊට උඩින් තමයි මම පැලේ හිටවන්නේ. ඉතින් මේ පොහොර එක දාන්න ප්‍රධානතම හේතුව තමයි සාමාන්‍යයෙන් පැලයක් හිටෙව්වට පස්සේ පැලේට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න හොඳ පොහොර එකක් තමයි මේ යාර්මිලා කොම්ප්ලෙක්ස් කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ග්‍රෑම් 5-10ක් අතර පොහොර ප්‍රමාණයක් වලට දැම්මට පස්සේ ඒ පොහොර වලින් යම් ප්‍රමාණයක් පැලේ හිටෙව්වට පස්සේ අවශ්‍ය පෝෂණය පැලේට ලබා දීමක් සිද්ධ කරනවා. ඉතිරි පොහොර ප්‍රමාණය සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් දවස් 20ක් 30ක් වගේ කාලයකට ක්‍රමක්‍රමයෙන් තමයි පෝෂණය ලබා දීමක් සිද්ධ වෙන්නේ. අනිත් පොහොර වගේ පැලේට එකපාර ඒ පොහොරවල තියෙන පෝෂණය එකපාර ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. දවස් 20ක් 30ක් වගේ අතර කාලයක් යනකම් මේ පොහොර එක දැම්මට පස්සේ පැලේට අවශ්‍ය පෝෂණය ක්‍රමක්‍රමයෙන් ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ යාර්මිලා කොම්ප්ලෙක්ස් කියන පොහොර එක භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට පැලයක් හිටවද්දි. ඉතින් අපි බලමු කොහොමද වගා ශේෂ්ත්‍රයේ පැලයක් හිටවන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන රතු පාට මලක් හයි කරලා තියෙනවා. ඒ තමයි පැලේ හිටවුවට පස්සේ වතුර දාද්දි වතුර
දාන්න තමයි ඔය මල හයි කරලා තියෙන්නේ. ඉතින් මෙතන තමයි අපි පැලයක් හිටවන්න වලක් කපා ගන්න ඕන. ඉතින් මම මුලින් කිව්වා වගේ මහා ලොකු වලක් කපන්නේ නැහැ අපි ගස්ලබු පැල හිටවන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ උදළු පාරවල් දෙකක් ගහලා මෙන්න මේ වගේ පොඩි වලක් තමයි අපි හදාගන්නේ ගස්ලබු පැලේ හිටවන්න. ඉතින් අර වගේ ලොකු වලක් මම ඇත්තටම කපන්නේ නැහැ. මෙන්න මේ වගේ පොඩි වලක් තමයි කපාගන්නේ ගස්ලබු පැලයක් හිටවන්න. හරි ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ගස්ලබු පැලයක් හිටවන්න අපි කපාගත්ත වලක්. ඇත්තටම මේක ඒ තරම් ලොකුවට වල කපලා නැහැ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් උදැල්ලකින් උදුළු පාරවල් දෙකක් විතර ගහලා කපාගත්ත වලක් තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා මේ යාර්මිලා කම්ප්ලෙක්ස් කියන පොහොරයකින් ග්‍රෑම් 10ක වගේ ප්‍රමාණයක් වලට දාලා තියෙනවා. ඊට පස්සේ මම මුලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට පස් ටිකක් දානවා අපි මේ පොහොර ටික වැහෙන්න විතරක්. ලොකු පස් ප්‍රමාණයක් දාන්නේ අපි මෙන්න මේ විදිහට පස් ටිකක් ලං කරනවා වලට දානවා මේ පොහොර එක වැහෙන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට පැලේ පැකට් එකෙන් අයින් කරගෙන අපි පැලේ වලෙන් කපලා තියෙන වලෙන් තියලා ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි විශේෂයෙන්ම මේ ගස්ලබු පැලයක් හිටවද්දී අපි අනිත් පැල හිටවනවා වගේ මෙහෙම පස්ලම් කරලා කඳ තද කරන්නේ නැහැ. මොකද මේ ගස්ලබු පැලේ කඳ ඉතා සියුම් එකක් තියෙන්නේ. මොකද පැලේ මෙහෙම අපිට ඇඟිලි වලින් තද කරාට පස්සේ මේ පැලේ එතන පොඩි වෙලා තැලිලා මේ පැලේ කඳ කුණු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ මෙහෙම පැලේ තියලා පස් මෙන්න මේ විදිහට අතින් වල වටේ තියෙන පස් මෙන්න මෙහෙම අතින් ලං කරන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ විදිහට පැලේට පස් ලං කරද්දී අනිවාර්යයෙන්ම කඳට තද වෙන්න. මෙන්න මේ කඳට තද වෙන්න පස් ලං කරන්න හොඳ නැහැ. සහ කඳ ඇඟිලි තුඩු වලින් තද කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ මේ විදිහට තද වෙන තැන පැලේ කුණු වෙලා කඳ කුණු වෙලා පැල මැරෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට ගස්ලබු පැලයක් හිටවන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දල අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරේ කොහොමද ගස්ලබු පැලයක් හිටවන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මම මේ වගා භූමියේ ගස්ලබු පැල හිටෙව්වේ. ඉතින් ඔයා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ගස්ලබු වගාව කරන කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ මොබයිල් නම්බර් එක 071 WhatsApp මැසේජ් එකක් දාන්න. මොකද අපේ කීප දෙනෙක් එකතු වෙලා අපි ගෲප් එකක් තියෙනවා ගස්ලබු වගා කරන කට්ටිය තමයි මේ ගෲප් එකේ ඉන්නේ. ඉතින් ඔයා අලුතින් ගස්ලබු වගා කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැනටමත් ගස්ලබු වගා කරන කෙනෙක් නම් මොනවාම හරි දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ මොබයිල් නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. මොකද මම ඔයාව අපේ ගෲප් එකට ඇඩ් කරනවා. ඉතින් ඒ ගෲප් එකට ඇඩ් කරාට පස්සේ මට වැඩිය ගස්ලබු වගාව කරන මට වැඩිය අත්දැකීම් තියෙන මට වැඩිය මේ වගාව සම්බන්ධයෙන් දැනුමක් තියෙන කට්ටිය අපේ ගෲප් එකේ ඉන්නවා. ඒ කෙනෙක්ගෙන් උනත් ඔයාලට ඕනම උපදේශයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ගිහිල්ලා එන්න ඔයාලට ජය වේවා.